ආදරෙයි මං ඔයාට. ඔයත් මට ආදරෙයිද? එවැනි වචන ප්‍රකාශ කිරීම මගින් දෙන්නා කෙරෙහි ආදරය ඉස්මතු වෙන, දෙන්නා කෙරෙහි ආදරය වැඩි වැඩියෙන් ලැබෙන දේවල් වචන හුවමාරු කරගත යුතුය. ඔයා මට ගොඩක් ආදරෙයිද? මමත් ඔයාට ගොඩක් ආදරෙයි. මෙවැනි හැඟීම් තුලින් අපේ පවුල් ජීවිත අතිසාර්ථක පවුල් ජීවිත කියලා මම හිතනවා. දික්කසාදය තුල ප්‍රශ්න ගැටලු වලට ප්‍රධාන හේතුව තමයි දෙන්නා ගැන අවබෝධයෙන් කටයුතු නොකිරීම. ඇත්තටම මෙවැනි දේවල් අද සමාජය තුළ බෙහෙවින් දකින්නට තියෙන දේවල්. තමන්ගේ සැමියා කෙරෙහි, තමන්ගේ බිරිඳ කෙරෙහි කිසිම විශ්වාසයක්, කිසිම අවබෝධයක් නැතුව කටයුතු කිරීම මගින් තමයි දික්කසාදවලට ප්‍රධාන හේතු කියලා මම දකින්නේ. තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා ආස කරන දේවල් දෙන්නම තේරුම් ගන්නවා නම් ඇත්තටම පවුල් ජීවිතය අතිසාර්ථකයි. තමන්ගේ සැමියා ආස කරන දේවල්, කන්න කැමති දේවල්, කැමති පාටවල්, යන්න ඕන තැන් මේ හැමදේම බිරිඳ තේරුම් ගත යුතුය. සැමියාද මේ ආකාරයෙන්ම අඳින්න ඕන විදිය, කැමති පාටවල්, ඉතින් අන්න ඔය වගේ දේවල් දෙන්නා අතර සුහදව තියෙනවා නම් පවුල් ජීවිතය සාර්ථකයි කියලා මම දකිනවා. ලිංගික ජීවිතය තුල පවා ඇත්තටම දෙන්න තනි වෙන හැම තප්පරයක් තුලම සිප වෙළඳ ගැනීම, තුරුල් කර ගැනීම, හිස අත ගෑම, මේවැනි දේවල් තියෙනවා නම් පවුල් ජීවිතය අතිසාර්ථකයි. දෙන්නට ඩේ අවුට් එකට යන්න හිතෙනවා නම් ඇත්තටම කල් දමන්නේ නැතුව මේ දේවල් කරන්න. මේ දේවල් කිරීම මගින් ඇත්තටම තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරගන්න, තමන්ට තනි වෙලා තප්පර ගාණක්, පැය ගාණක් ඉන්න අවස්ථාව ලැබෙනවා. දැන් තරඟකාරී රටාවත් එක්ක පවුල් ජීවිතය කියන එක ඇත්තටම සැමියාටද බිරිඳටද මගහැරී ගොස් අවසන්ය. ඒකත් සිතන ගමන් පවුල් ජීවිතය කියන තැනට මුල් තැන දීලා, තමන්ගේ සැමියාට, තමන්ගේ බිරිඳට මුල් තැන දීලා කටයුතු කරනවා නම් දික්කසාදය කියන තැන් ඇත්තටම අද එතනට යන්න අවශ්‍යම කාරණා නොවේ. ඉතින් ඇත්තටම තමන්ගේ සැමියා හවසට වැඩ ඇරලා ගෙදර එන වෙලාවට තමන්ගේ බිරිඳ පිරිසිදුව සිටීම, තමන්ගේ සැමියාට ආස කරන විදිහට සිටීම මගින් ප්‍රශ්න ගැටලු ආපු ගමන් ප්‍රකාශ නොකර ආදරයෙන් වැළඳ ගැනීම, සිප ගැනීම තියෙනවා නම් ඇත්තටම ආදරණීය ලව්ලි කපල් එකක් දකින්නට පුළුවන් හැමදාම. ඉතින් බිරිඳත් මේ ආකාරයෙන්ම තමන්ගේ බිරිඳ ගැන, බිරිඳගේ හැඟීම් තේරුම් ගත යුතුය. සැකය කියන දේවල් ඇත්තටම පවුල තුල තියෙනවා නම් මේවා දැම්මම බැහැර කර ගැනීම මගින් පවුල් ජීවිතය අතිසාර්ථක කරගන්නට පුළුවන් කියලා මම දන්නවා. ඉතින් මගේ ආදරණීය ලව්ලි කපල් වලට මම මේ කියන්නේ පවුල් ජීවිතය රැක ගැනීමට නම් අපි ආදරයෙන් සිටිය යුතුය. ඔයාද මමද, මමද ඔයාද කියලා නැතුව තමන්ගේ වැඩ කටයුතු බෙදා හදාගෙන වැඩ කරනවා නම් පවුල් ජීවිතය අතිසාර්ථකයි. ස්තුතියි ආදරෙයි.